එක්සාම්පල් එකක් විදිහට ඔයා ඉයර්ෆෝන් එකකින් ෆයිනලයිස් ට්‍රැක් එක අහනවා නම් ඉන්න ප්ලගින් එක Audifitly Mystica Pro. ඔයාගේ සින්දුවේ ට්‍රැක් එක ෆෝන් එකෙන් ඇහෙන විදිහට දාගන්න පුළුවන්. හරි ගයිස්, DJ රන්දිම YouTube channel එකට යාළුවම අයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් මගේ channel එක main channel එක තමයි DJ රන්දිම YouTube channel එක. ඊට අමතරව sub channels තියෙනවා 4ක්. එකක් තමයි Run TV, අනිත් එක තමයි RME Record Music Studio, අනිත් එක තමයි Travel with Randi vlogging channel එක. ඒ වගේම Master Class කියලා තව channel එකක් තියෙනවා. ඉතින් මේ වගේ YouTube channel කිහිපයක් තියෙනවා DJ රන්දිම channel එකේ sub channel my other channels වෙනුවෙන්. හරි, දැන් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අපි සාමාන්‍යයෙන් සින්දුවක් අන්තිමට ෆයිනලයිස් කරද්දී මික්සින් කරලා මාස්ටරින් කරන්න ඕන. මාස්ටරින් කරද්දී අපිට එක එක මාස්ටරින් එක ගැලපෙන්න ඕන එක එක ඩිවයිස් වලට. ඒ කියන්නේ එක්සාම්පල් එකක් විදිහට ඔයා ඉයර්ෆෝන් එකකින් ෆයිනලයිස් ට්‍රැක් එක අහනවා නම් ඉයර්ෆෝන් එකකින් හරියට ඇහෙන්න ඕන. ඊළඟට ඔයා සබ්වූෆර් එකකින් අහනවා නම් ඒකේ ෆයිනලයිස් එක හරියට සබ්වූෆර් එකකින් ඇහෙන්න ඕන. ඔයාට තේරෙනවද මේක අපිට මේ හැම ඩිවයිස් එකකින්ම ඇහෙන විදිය අපිට මේ කම්පියුටරෙන් බලා ගන්න පුළුවන් වුණා නම් අපිට හොඳ අවුට්පුට් එකක් දෙන්න පුළුවන් කියලා. හරි, ඒක කරන්නේ මෙහෙමයි. අපි මාස්ටර් channel එකට තමයි සාමාන්‍යයෙන් මාස්ටරින් එකේදී දාන්නේ. අපි මම මෙතනදී මම ඇඩ් කරගන්න ප්ලගින් එකක්. ඒකේ නම ඉන්න ප්ලගින් එක Audifitly Mystica Pro. මේ ප්ලගින් එක යූස් කරලා ඔයාලට ඔයාගේ සින්දුවේ ට්‍රැක් එක ෆෝන් එකෙන් ඇහෙන විදිහට දාගන්න පුළුවන්. ඊළඟට ස්මෝල් බ්ලැකට් රේඩියෝ එකකින් ඇහෙන විදිහට දාගන්න පුළුවන්. හයිෆයි හෙඩ්ෆෝන් එකකින් ඇහෙන විදිහට දාන්න පුළුවන්. වයල මේ අනිත් එක අපි ඉයර්ෆෝන් එකකින් ඇහෙන විදිහට බලන්න පුළුවන්. ටීවී එකෙන් ඇහෙන විදිහට, ලැප්ටොප් එකෙන් ඇහෙන විදිහට ඕන විදියකට අපිට මේ Audifit Mystica Pro හරහා අපිට අවුට්පුට් එක අහන්න පුළුවන්. හරි, අපි අහලා බලමු දැන් නෝමල් ඇහෙන විදියට. ඔයාලට පේනවා ඇති මම මේ ඕන ඩිවයිස් එක ක්ලික් කරාම ඒකේ ඇහෙන විදියට මේකේ අවුට්පුට් එක හැදෙනවා. ඔයාලට පුළුවන් මේකේ තව ඉක්වලයිසර් එහෙම දාන්න ඕන නම් ඒ ඉක්වලයිසර් එහෙම දාලා ෆයිනල් අවුට් එක තව ඉම්ප්‍රූව්මන්ට් කරගන්න. ඒ වගේම ඔයාලට රිවර්බ්, ඩිලේ ඒවා තව මොන හරි යොදන්න ඕන, තව කම්ප්‍රෙස් කරන්න ඕන නම් ඒ දේවල් ඔයාලට මේකෙන් අහලා ඒ විදිහට හදාගන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා යම්කිසි දෙයක් ඉගෙන ගන්න ඇති. මේ ප්ලගින් එක ඔයාලට ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. බලන්න Google search එකක් ගහලා ඉතින් මේ ප්ලගින් එක යූස් කරලා ඔයාලගේ අවුට්පුට් එක ගොඩක් ක්වොලිටි එක ඉම්ප්‍රූව්මන්ට් කරගන්න. හරි, එහෙනම් තාම මේ වගේ වීඩියෝ හම්බෙමු හැමෝටම. බුද්ධ සරණයි.